අයිබෝන් දුවේ පුතේ අපි එකේ දෙක අභ්‍යාසයේ පිළිතුරු සාකච්ඡා කරමු. එකේ දෙක අභ්‍යාසයේ මුලින්ම තියෙන්නේ පහත වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. සංඛ්‍යා රටාව දීලා තියෙනවා. අපිට ලියන්න තියෙන්නේ පළමු පදයයි සාධාරණ පදයයි. එතකොට පළවෙනියටම තියෙන්නේ 5 10 15 20. එහෙනම් මේ තියෙන්නේ 5න් පටන්ගෙන 5 ගුණාකාරවල සංඛ්‍යා රටාව. එහෙනම් අපිට පළමු පදය දීලා තියෙනවා පළමු පදය 5යි සාධාරණ පදය අපිට ලියන්න පුළුවන් 5යි n කියලා. 10 20 30 40. එහෙනම් මේ තියෙන්නේ පළමු පදය 10. පළමු පදය 10 සාධාරණ පදය කොහොමද ලියන්නේ? සාධාරණ පදය ලියන්නේ මේ තියෙන්නේ 10න් පටන්ගෙන 10යි ගුණාකාරවල සංඛ්‍යා රටාව. 10න් පටන්ගෙන 10යි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් සාධාරණ පදය 10යි n කියලා. 8 16 24 32. එහෙනම් පළමු පදය 8න් පටන්ගෙන 8හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 8යි n කියලා. 7 14 21 28. පළමු පදය 7යි. එහෙනම් මේ තියෙන්නේ 7න් පටන්ගෙන 7හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. එහෙනම් අපිට ලියන්න පුළුවන් සාධාරණ පදය 7යි n කියලා. 12 24 36 48. පළමු පදය කීයද? පළමු පදය 12යි. එහෙනම් දැන් මේ තියෙන්නේ 12න් පටන්ගෙන 12 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. එතකොට අපිට සාධාරණ පදය එහෙනම් ලියන්න පුළුවන් 12යි n කියලා. 1 2 3 4. එකෙන් පටන්ගෙන එකේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට තේරෙනවා එක් වරක් 1 1යි, එක් වරක් 2 2යි, එක් වරක් 3 3යි, එක් වරක් 4 4යි. මේ විදිහටයි තියෙන්නේ. එහෙනම් පළමු පදයේ 1යි සාධාරණ පදය වෙන්නේ 1යි n. දැන් අපිට ලියපු සාධාරණ පදය හරිද කියලා බලන්නත් පුළුවන්. 5යි n. 5 වරක් 1 5යි, 5 වරක් 2 10යි, 5 වරක් 3 15යි, 5 වරක් 4 20යි. 10 20 30 40 අපි ලිව්වේ 10යි n කියලා. එහෙනම් 10 වරක් 1 10යි, 10 වරක් 2 20යි, 10 වරක් 3 30යි, 10 වරක් 4 40යි. 12යි n බලන්න. 12 වරක් 1 12යි, 12 වරක් 2 24යි, 12 වරක් 3 36යි, 12 වරක් 4 48යි. මේ විදිහට අපිට නිවැරදිද කියලා බලන්නත් පුළුවන් අපි ලියපු සාධාරණ පදය. අපි දෙවෙනි ගැටලුවට යන් 3ත් 33ත් අතර පිහිටි 5 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්නයි තියෙන්නේ. 3ත් 33ත් අතර පිහිටි 5 ගුණාකාර මොනවද දෙන්නේ? 5 10 15 20 25 30. එහෙනම් ඔයගොල්ලෝ මෙන්න මේ සංඛ්‍යා ටික ලියලා තියෙන්න ඕනේ. තුන්වෙනි ගැටලුව බලන්න 11 22 33 44 යන 11න් පටන්ගෙන 11හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. දැන් ඒක ඔයගලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනි. මොකද්ද සාධාරණ පදය? 11යි n. 9 වෙනි පදය අපෙන් අහනවා. එහෙනම් අපි ගාන හදමු. 9 වෙනි පදය කියන්නේ අපි ලියමු සාධාරණ පදය 11යි n. එහෙනම් 9 වෙනි පදය හොයන්න ඕනි. 11යි n කියන්නේ 11 ගුණ කිරීම n. n කියන්නේ දැන් 9යි. 9 වෙනි පදේනේ අහන්නේ. එහෙනම් 11 ගුණ කරන්න ඕනි 9න්. අපිට පිළිතුර ලැබෙනවා 99යි කියලා. ඊට පස්සේ අපෙන් අහනවා 121 කීවෙනි පදයද? එහෙනම් අපි 11යි nට සමාන කරන්න ඕනි 121. 11යි n කියන්නේ 11 ගුණ කිරීම n. එහෙනම් n හොයන්න නම් අපි මොකද කරන්න ඕනි? දෙපැත්තම 11න් බෙදන්න ඕනි. n එනවා එහෙනම් ඒත් 11යි කියලා 120 11න් බෙදුවාම 11යි. 11 11 121යි.
ගැටලුව 9 18 27 36 යන 9න් පටන්ගෙන 9හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය කුමක්ද? සාධාරණ පදය වෙන්නේ 9යි n. හරි. අපිට දෙවෙනි ගැටලුව අහන්නේ 11 වෙනි පදය කුමක්ද? අපි දන්නවා දැන් සාධාරණ පදය 9යි n. 9යි n කියන්නේ 9 ගුණ කිරීම n. එහෙනම් 11 වෙනි පදය හොයන්න n වෙනුවට අපිට 11 ආදේශ කරන්න පුළුවන්. අපිට එන උත්තරේ 99යි කියලා. ඊට පස්සේ අපෙන් අහනවා 270 කීවෙනි පදයේද? මේ අහන්නේ 270 වෙන්නේ කීවෙනි පදයේද කියලා. එතකොට එහෙනම් අපිට 9යි n සමාන කරන්න පුළුවන් 270ට. 9යි n කියන්නේ 9 ගුණ කිරීම n හොයන්න නම් 9න් දෙපැත්තම බෙදන්න ඕනි. එතකොට පිළිතුර ලැබෙනවා n සමානයි 27 9න් බෙදුනහම 3යි 270 9න් බෙදුනහම 30යි. n සමානයි 30යි කියලා. අපි ඊගාව ගැටලුවට යමු. සාධාරණ පදය 100යි n වූ සංඛ්‍යා රටාවේ 12 වෙනි පදය කුමක්ද? අපිට දීලා තියෙනවා සාධාරණ පදය 100යි n කියන්නේ 100 ගුණ කිරීම n. එහෙමනම් 12 වෙනි පදය 100යි n කියන්නේ 100 ගුණ කිරීම n 12 වෙනි පදය හොයන්න නම් n වෙනුවට 12 අපි ආදේශ කරගන්න ඕනි. 1200යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. 100යි n කියන්නේ 500යි. එහෙනම් n හොයන්න නම් අපි දෙපැත්තම 100න් බෙදන්න ඕනි. එතකොට අපිට n ලැබෙනවා පිළිතුර 5යි කියලා. 500 වෙන්නේ 5 වෙනි පදය. ඊළඟට අපි 6 වෙනි ගානට යමු. 100ට වැඩි 3හි කුඩාම ගුණාකාරය කුමක්ද? 100ට වැඩි 3හි කුඩාම ගුණාකාරය කීයද වෙන්නේ? 100ට වැඩි 3හි කුඩාම ගුණාකාරය 102. එම සංඛ්‍යාව 3න් පටන්ගෙන 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද? 3න් පටන්ගෙන 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ පොදු පදය කුමක්ද? සාධාරණ පදය කුමක්ද? 3යි n. එහෙනම් අපි ලියමු මේකේ සාධාරණ පදය 3යි n. ඔයගලන් දන්නවා 3න් පටන්ගෙන 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ පොදු පදය එහෙම නැත්නම් සාධාරණ පදය 3යි n කියලා. එහෙනම් දැන් කරන්න ඕනි 3යි n සමාන කරන්න ඕනි 102ට. මොකද අපෙන් අහන්නේ 102 වෙන්නේ කීවැනි පදයද කියලා. එහෙනම් අපි n හොයන්නයි තියෙන්නේ 3යි n සමාන වෙනවා 102ට. අපි දෙපැත්තම 3න් බෙදමු. එතකොට අපිට n වලට පිළිතුර ලැබෙනවා 10ට 3 ඒවා 3යි එකක් ඉතුරු වෙනවා 12ට 3 ඒවා 4යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 34යි කියලා. 7 වෙනි ගැටලුව තියෙන්නේ එකට වඩා විශාල නමුත් 200ට අඩු ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය කුමක්ද? n හි අඩු මාගය 1 වන අතරයට ගත හැකි වැඩි මාගය කුමක්ද? දැන් මේක කියන්නේ එකට වඩා විශාල නමුත් 200ට අඩු ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා අපි ලිව්වොත් 2 4 6 ඔය විදිහට ලියාගෙන ගිහිලා 200ට අඩු ඉරට්ට සංඛ්‍යාව වෙන්නේ 198. 200ට අඩු ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය. දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ පොදු පදය. ඒ කියන්නේ සාධාරණ පදය වෙන්නේ 2යි n. n අඩු මාගය 1 වෙන අතරයට ගත හැකි වැඩි මාගයයි අපෙන් අහන්නේ. එහෙනම් මෙතන 198 වෙන්නේ කීවෙනි පදයේද කියලායි මෙතන අහන්නේ. එතකොට අපිට කරන්න පුළුවන් 2යි n සමාන කරන්න පුළුවන් 198ට.
2යි n කියන්නේ 2 ගුණ කිරීම n. n හොයන්නම් දෙපැත්තම 2කින් බෙදන්න ඕනි. අපිට n එනවා 19ට 2 ඒව 9යි. 9 වරක් 2 18යි. එකක් ඉතුරුයි. ආයි 18ට 2 ඒවා 9යි. උත්තරේ ලැබෙනවා ඔයගලන්ට 99යි කියලා. 8 වෙනි ගැටලුව අපෙන් අහනවා මිලියන 2ක ජනගහනයක් ඇති රටක සෑම අවුරුදු 25කදීම ජනගහනය මිලියන 2 බැගින් වැඩි වෙන බවට නිමානය කර ඇත. අවුරුදු 200කදී එම රටේ ජනගහනය නිමානය කරන්න. දැන් ඉන්නේ මිලියන 2යි. ඒ කියන්නේ 2කින් පටන් ගන්න. සෑම අවුරුදු 25කදීම ජනගහනය මිලියන 2 බැගින් වැඩි වෙනවා. ඒ කියන්නේ 2, 4, 6 ඒ විදිහට වැඩි වෙනවා. අවුරුදු 200කදී එම රටේ ජනගහනය නිමානය කරන්නයි තියෙන්නේ. අවුරුදු 25කදී තමයි මිලියන 2 ගානේ වැඩි වෙන්නේ. එහෙනම් අපි බලන්න ඕනි 200ට 25 ඒවා කීයක් තියනවද කියලා. 225න් බෙදුවාම 8යි. දැන් මේකේ සාධාරණ පදය වෙන්නේ මොකද්ද? 2, 4, 6, 8 ඒ විදිහටනේ යන්නේ. එහෙමනම් සාධාරණ පදය වෙනවා 2n. එහෙනම් අපි හොයන්න ඕනි n සමානයි 8 වන විට. මොකද 25න් 25ට තමයි 2 ගානේ වැඩි වෙන්නේ. ඒතකොට 200ට 25 ඒවා 8ක් තියෙනවා. එතකොට n සමානයි 8 වන විට ජනගහනය අපි හොයන්න ඕනි. එහෙනම් 2 ගුණ කරන්න ඕනි 8න්. එතකොට එනවා 16යි කියලා. මේ 16 එන්නේ මිලියන 16යි කියලා අපිට ගන්න පුළුවන්. මිලියන 16යි ජනගහනය. එහෙමනම් අපි සංඛ්‍යා රටා පාඩමේ ඊළඟ කොටසෙන් හමු වෙමු. ඊළඟ කොටසේදී අපි සාකච්ඡා කරනවා ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන්නේ කොහොමද කියලා.